ටිකක් දාන්න බැරි වුණා. ඒක ප්‍රශ්න තිබ්බා. ළමයිගේ විභාග තිබ්බා. ඔය ගැටලුත් එක දාගන්න බැරි වුණා. ඉතින් ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බා මේ ක්‍රොස් ඕවර් බ්ලවුස් එකේ මහාන කොටස කොමිස්, කපන කොටස කොමිස් එහෙම විදිහට දාලා තිබුණා. ඉතින් මම ඒකේ ඉතුරු කොටස අද කරනවා. අද ඉඳලා දිගටම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු. අපි පොතේ ඔයගොල්ලන්ට දීපු බිම්මටම මේ බ්ලවුස් එක අඳිමු. තනි පාට රෙදි කෑල්ලක් ගත්තේ ඔයගොල්ලන්ට ඉරි පේන්නේ නැහැ කියලා ගොඩක් අය දාලා තිබ්බා මම අඳින සටහන් ඉරි පේන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි මම මේ තනි පාට රෙදි කෑල්ල ගත්තේ ඔයගොල්ලන්ට හොඳට පේන්න ඕනේ හින්දා. ඉතින් ඔයගොල්ලන්ට මේ බ්ලවුස් එකට ගැලපෙන රෙදි ගන්න පුළුවන්. මුලින්ම අඟල් දෙකක් අයින් කරන්න නැම්ම රේඛාවට බලවාටියේ ඉඳලා අඟල් දෙකක්. බලවාටියේ ඉඳලා අඟල් දෙකක් අයින් කරලා ඉරක් ගා ගන්න පල්ලෙහාට. අපි පොතේ තියෙන මිම්මටම බ්ලවුස් එක අඳිමු. අපිට උරහිස දීලා තියෙන්නේ 15යි. එතකොට උරහිස 15යි නම් බෙදුවාම දෙකෙන් 7මාරයි. ඒකට භාගයක් එකතු කරාම 8යි. 8ක් අරගෙන ඒක පහත් කරනවා 1යි 3 කාලක්. 1යි 3 කාලක් පහත් කරනවා. ඊට පස්සේ නැවත සැරයක් 8 ලකුණු කරන්න. උරහිස් ප්‍රමාණය නැවත සැරයක් ලකුණු කරන්න. ඊට පස්සේ අඟල් 3ක් ඇතුලෙන් තමයි අපි අනිත් උසවල් ටික ලකුණු කරන්නේ. ඔයගොල්ලන්ට මේකේ අපි දීලා තියෙනවා ඉන දක්වා උස අඟල් 14ක්. එතකොට ඉන දක්වා උසටත් භාගයක් එකතු වෙනවා මෑවුම් වාසි භාගයක්. එතකොට 14මාරයි. එතකොට සම්පූර්ණ උස දීලා තියෙනවා 20ක්. 20ට අපි මේකේ වාටියට පයිපින් එකක් අල්ලගෙන ඉඳ වාටි නමන්නේ නැහැ. 20ට අඟල් භාගයක් තිබ්බාම ඇති. එතකොට 20මාරයි. මේ දෙක හරස් රේඛාව ඇඳ ගන්න. ඊළඟට රැගල් රේඛාව පහත් කරන්න. රැගල් රේඛාව පහත් කරන්නේ අපි 32 බෙදනවා 4ෙන්. 32 4ෙන් බෙදුවාම 8යි. පපුවට 4ෙන් බෙදනවා. පපුවට 4ෙන් බෙදුවාම 8ක් එනවා. ඊට පස්සේ මේ රේඛාවේ දිග හොයා ගන්න ඕනේ. මේ රේඛාවේ දිග හොයාගන්නේ රැගල් දිගට එකතු කරනවා අපි සම්මත 8. රැගල් දිගට සම්මත 8 එකතු කරාම 40යි. පපුවටට සම්මත 8 එකතු කරාම 40යි. ඒක බෙදනවා 4ෙන්. එතකොට 10යි. ඊට පස්සේ අපි කිහිලි කට හදාගමු. කිහිලි කට හදන්නේ මේ උරහිස් කොනත් රැගල් රේඛාවත් අතර හරි මැද ගන්නවා. 6යි කාලයි නම් 3.1යි. ඊට පස්සේ උඩ උරහිස් ප්‍රමාණයෙන් අඟල් භාගයක් අඩු කරනවා. උඩ 8යි නම් 7මාරයි. ඊට පස්සේ කිහිලි කට වක්‍ර කරගන්න. මේ රේඛාවෙම අඟලක් විතර ඇවිල්ලා මේ රේඛාවෙත් අඟලක් විතර වෙන්න වක්‍ර කරගන්න. ඊට පස්සේ අපිට මේක ඉනවට දීලා තියෙනවා. ඉනවට ප්‍රමාණය 26යි. 26ට අපි එකතු කරනවා සම්මත 8. 26ට සම්මත 8 එකතු කරාම 34යි. 26 34යි. 34 බෙදනවා 4ෙන්. එතකොට 8මාරයි. 8මාරයි. වාටියේ ලකුණු කරනවා ඒ රැගල් දිගම වාටියෙත් ලකුණු කරන්න 10යි. ඊට පස්සේ මේ අංශය යා කරගන්න. හරි. ඔන්න අපේ ප්‍රධාන කොටස් ටික ඉවරයි. ඊට පස්සේ අපි කර හදාගමු. ක්‍රොස් ඕවර් බ්ලවුස් එකේ කර හදන්නේ කරවට ප්‍රමාණය 3ෙන් බෙදන්න. අපිට මේකේ කරවට දීලා තියෙන්නේ අඟල් 13යි. 13 3ෙන් බෙදුවාම 4 වරක් 3 12යි 3යි කාලයි. 3යි කාලයි. එතකොට හරස් මිම්ම එන්නේ 3යි කාලෙන් අඩු කරනවා අඟල් භාගයක්. එතකොට 2යි 3 කාලයි. 2යි 3 කාලයි 3යි කාලයි මේ මුල් කර ඇඳ ගන්න. ඊට පස්සේ මේක වක්‍ර කරනවා. මේක වක්‍ර කරලා මේ නැම්ම රේඛාවේ කොනටම යනවා. මේ නැම්ම රේඛාවේ කොනටම යනවා. මෙතනට.
ඊට පස්සේ මෙතන අපි අඟලක් ලකුණු කරනවා. ඉන රේඛාවේ අඟලක් මෙහෙට දික් කරන්න. ඊට පස්සේ මේ දෙක අතර වාටිය මැද හොයාගන්න. අඟල් 10යි නම් 5යි. ඊට පස්සේ මේ දෙක යා කරන්න. මේක මෙතනට යා කරා. ඊට පස්සේ මේක වක්‍ර කරන්න. මෙතන ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයක් හැඩ කරගන්න පුළුවන්. 2මාරක් 3ක් අපි 3ක් ගමු. මෙතන ඕන හැඩ කරන්න නැතුව ඕගොල්ලන්ට මේ බ්ලවුස් එක මහ ගන්නත් පුළුවන්. මෙතන පොඩ්ඩක් හැඩ කරලා රවුන්ඩ් ෂේප් එකක් එන්නේ නැති වෙන්න ඕගොල්ලන්ට කැමති අයට ගන්න පුළුවන්. මෙතන කැමති ප්‍රමාණයක් හැඩ කරගන්න පුළුවන්. දැන් අපේ මේ ඉදිරිපස පළුව ඉවරයි මේ බ්ලවුස් එකේ. අවශ්‍ය අයට ඩාට් එකක් දාගන්න පුළුවන්. ඔන්න ඉදිරිපස පළුව ඉවරයි. අපි දැන් කපා ගමු. ඉස්සෙල්ලාම කර කපන්න. ඊට පස්සේ උරහිස. ඊට පස්සේ කිහිලි කට කපන්න. ඊට පස්සේ අංශය කපන්න. අපි මේවා ඔක්කොටම මැහුම් වාසි දීලා තියෙන්නේ. මේකත් මෙතනින් කපන්න. අපි මේකට පයිපින් අල්ලන්නේ ළමයි. මේ හැඩ කරන තැන් ඕගොල්ලන්ට කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. හරි. අපේ ඉදිරිපස පළුවේ වැඩ ඉවරයි. හරි. දැන් අපේ ඉදිරිපස පළුව වැඩ ඉවරයි. දැන් ඉදිරිපස පළුව තියලා අපි පිටිපස පළුව කපා ගමු. පිටිපස පළුවට මේ ටික අපිට ගන්න පුළුවන්. පිටිපස පළුවට මෙතන නැම්මට ගන්න ඕනේ. නැම්මට අරගෙන මේ රේඛාවේ ඉදිරිපස බලවාටියේ ඉඳලා අපි ගත්ත රේඛාවෙන් අඟල් භාගයක් මෙහාට අදින්න. අඟල් භාගයක්. එතෙන් ඉඳන් අඟල් භාගයක පත්තරයක් තියෙනවා. මෙතන අඟලක් උස්සන්න ඉඩ තියන්න. උරහිස අඟලක් උස්සන්න ඉඩ තියන්න. ඊට පස්සේ උරහිස් කොනයි අත්කටේ කොනයි අඟල උස්සලා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මේ රේඛාව මේ පිටිපස පළුවටම සම්බන්ධ කරගන්න. ඊට පස්සේ කර ගැඹුර අපිට ගන්න පුළුවන් දෙකක් විතර ගන්න පුළුවන්. අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හැඩ කරගන්න. මේකටම රවුන්ඩ් ෂේප් එකට හැඩ කරගන්න. ඔච්චරයි පිටිපස පළුවේ. මෙතන මේ රවුමේම කපන්නේ නැහැ. මෙතන අපි මේ හැඩයට අරගෙන මේ කෙලින් ගන්න. පිටිපස පළුව මේ කෙලින් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම වක්‍ර කරන්න. අපි පිටිපස පළුවත් කපා ගමු. මේක මෙතනින් එහෙම කපන්නේ නැහැ. මේ කෙලින් කපන්න. මේ කිහිලි කට පිටිපස පළුවේ කිහිලි කට කපනකොට පොඩ්ඩක් මෙතනින් අඟල් භාගයක් විතර තියලා කපන්න. අර තරම් ගැඹුරු කරන්න එපා ඉදිරිපස පළුව තරම්. මෙතන අඟල් භාගයක් තියලා කපන්න. හරි. දැන් අපි ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි දෙකම ඉවරයි.
දැන් මේ තියෙන ඉදිරිපස පළුව, මේ තියෙන පිටිපස පළුව. අපි දැන් අත් කපා ගමු. ක්‍රොස් ඕවර් අතට අපිට ඕන වෙනවා අත් 4ක්. අත් 4කින් තමයි අපි ක්‍රොස් ඕවර් අත හදාගන්නේ. බලමු. මේ ඉතුරු රෙදි කෑල්ලෙන් අත් 4ම අපි කපා ගමු එක සැරේ. අත් දෙක කපලා අත් 4ක් කපා. ගොඩාක් දිගට ගන්න එපා. ක්‍රොස් ඕවර් අත ගොඩාක් දිගට ගන්න නැතුව මේකට අපි කොට අතක් දාගමු. දැන් මේ පළු දෙකක් තියෙන්නේ. මෙතන මේ පළු දෙකක් නේ තියෙන්නේ. මේක දෙකට නැමුවාම අත් දෙකක් අපිට එනවා. අපි අත දිග 6ක් විතර ගමු. උඩින් පොඩි රැල්ලක් තියන්න ඕන නම් අපිට ඉඩ තියාගන්න පුළුවන්. එතේ ඉඳන් අත දිග ගන්න. අත දිග අපි ගන්නවා 6ක්. මෙතේ ඉඳන් 6ක් ගත්තා. ඊට පස්සේ මේ රේඛාව ඇඳ ගන්න. වාටිය රේඛාව. ඊට පස්සේ 4මාරක් පහත් කරනවා අපි කිහිලි කට හදාගන්න. මේ කිහිලි කට රේඛාව. අපිට මේකෙන් කිහිලි කට මැනලම ගන්න පුළුවන්. මෙතන මේක මේ ඉදිරිපස පළුවට නමන්න. නමලා මෙතන මිම්ම මැන ගන්න. එතකොට 9ක් එනවා. ඉතින් 9ක්ම මෙතනින් ගන්න පුළුවන්. එතකොට වරදින්නේ නෑ ඔයගොල්ලන්ට. වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ 9. ඊට පස්සේ ඒ 9ට මේක ඇල රේඛාව ගහගන්න. ඊට පස්සේ මේකේ මැද හොයාගන්න. 9යි නම් 4මාරයි. 4මාරෙත් මැද හොයාගෙන මෙතන 2යි කාලේ මෙතන භාගයක් උස්සන්න. භාගයක් උස්සලා අත වක්‍ර කරලා ඇඳ ගන්න. ඊට පස්සේ අත අග අපිට දීලා තියෙනවා 10ක්. 10 දෙකෙන් බෙදුවාම 5යි. 5ට මැවුම් වාසි භාගයට 5මාරයි. 5මාර වුණාට 5මාරම ලකුණු කරන්න එපා. ඊට වැඩිය පොඩ්ඩක් දෙන්න. මොකද අත අපිට පුරුල් කරන්න එහෙම ඕන හින්දා අපි 7ක් වගේ ගමු. අත අග ප්‍රමාණය තදටම ලකුණු කරන්න එපා. චුට්ටක් මැහුම් වාසි දීලා පුරුල් කරගන්න ඉඩ තියාගන්න. ඊට පස්සේ මම මෙතනින් පෆ් කරනවා අත පොඩ්ඩක්. ක්‍රොස් අත පොඩ්ඩක් උඩින් රැලි දෙක තුනක් තියෙනවා. ඒ නිසා මෙතනින් අඟලක් විතර මම උස්සලා මේක ඇඳ ගන්නවා. ඔන්න. එතකොට අපිට පුළුවන් ඒ ටික පෆ් අත වගේ රැලි කරගන්න. පෆ් බෝරිච්චි අතක්. පෆ් බෝරිච්චි අත ඒ උනාට ඒක ක්‍රොස් ඕවර් අතට ගන්න පුළුවන්. අපි දැන් ක්‍රොස් ඕවර් අත කපමු තවත් දෙකක් කපලා. මෙතනින් ගොඩාක් රැලි තියන්න එපා ළමයි. පොඩ්ඩක් රැලි තිබ්බහම ඇති. හරි දැන් මෙතන අත් දෙකක් තියෙනවා. අපිට ක්‍රොස් ඕවර් අත හදාගන්න අත් 4ක් ඕන. අත් දෙකට අත් දෙක හදාගන්න අත් 4ක් ඕන. දැන් අපි මේකේ ක්‍රොස් අත හදමු බලන්න. මේකේ අපේ මැද එන ප්‍රමාණයෙන් මෙතන මැද හොයාගත්ත ප්‍රමාණයයි මෙතන මැද හොයාගත්ත ප්‍රමාණයයි අපි වක්‍ර කරනවා. මෙහෙම වක්‍ර කරනවා. ඒ ටික අපි කපලා දානවා. මේ ටික අපි රවුමට කපලා දානවා. හරි. මේක ඔන්න එක අතක්. මේක තමයි මේ එක. මේකේ අනිවාර්යෙන් කට් මාක් එක දාලා තියෙන්න ඕන ළමයි. කට් මාක් එක අනිවාර්යෙන් තියෙන්න ඕන කට් මාක් එක. නැත්නම් ඕගොල්ලන්ට මේක හොයාගන්න අමාරුයි. අත හොයාගන්න අමාරුයි කට් මාක් එක නැතුව.
මේ කට් මාක් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් මේ කට් මාක් එකට අපි මේක හරවලා තියෙනවා. දැන් මේක මේ එක අතක්. මේ තියෙන්නේ. මේක තමයි එක අතක්. මෙතනින් අපි පොඩ්ඩක් රැලි කරනවා. මේක එක අතක්. මේ වගේ තව කොටස් දෙකක් අපි කපා ගන්නවා. මේකෙත් කට් මාක් දාගන්න. ඊට පස්සේ මේකෙත් ඉතුරු කෑල්ල කපා ගන්න. දැන් මේ අත්වලට අපි අල්ලන්නේ පයිපින්. මේ වටේටම පයිපින් එක තමයි අල්ලන්නේ. හරි දැන් අපේ අත් දෙකම හරි. මේකට කෑලි 4ක් තියෙනවා. දෙක කෑලි 4ක් තියෙනවා. ඉතින් අපි දැන් මේ බ්ලවුස් එක නම් කපලා ඉවරයි. දැන් අපේ මේ ඉදිරිපස බලුව මේක පිටිපස බලුව. දැන් මේක තමයි අපේ අත් දෙක. දැන් මේකේ කොටස් 4ක් තියෙන ඕන ක්‍රොස් කරන්න අත. මේක අපේ එක අතක්. මේක එක අතක්. මේක අනිත් අත. මේ වගේ අත් දෙකක් අපිට එනවා. අත් දෙකට අපි පයිපින් තමයි අල්ලන්නේ. පයිපින් කපන හැටි මම ඔයගලන්ට දැන් මේක මහාන කොටසෙදි පෙන්නනවා. අපිට පයිපින් කඩෙන් ගන්න පුළුවන්. පයිපින් කියනකොට අපි කියනවා ඒකට බයිස් පටි කියලා කියනවා, හැඩ පටි කියලා කියනවා. ඉතින් ඒවා අපිට කඩෙන් ගන්නත් පුළුවන්. දැන් මේ වගේ තනි පාට බ්ලවුස් එකකට අපි වෙන කලර් එකකින් පයිපින් එක දාන්න ඕන. එතකොට තමයි ලස්සනට දෙන්නේ. මම ඒව ඔයගලන්ට මහාන කොටසෙදි කියලා දෙන්නම්. කපනකොට ටික ඔයගොල්ලෝ කපලා තියාගන්න. අපි මහාන දවසට ඒ ටික මහමු. ඉතින් අපි අද ක්‍රොස්ஓවර් බ්ලවුස් එක කපා ගත්තා. ගොඩාක් කල් ඉඳලා බලාගෙන හිටපු බ්ලවුස් එකක්. හැමෝම කමෙන්ට් දාලා තිබ්බ කොයිතු කොටස කපන කොටස නෑ, මහාන කොටස නෑ කියන ඉතින් මට වෙලා තිබුණේ නෑ කරගන්න. පුළුවන් විදිහට අද මම මේක දැම්මා ඔයගොල්ලන්ට. ඉතින් පොඩි අඩපාඩුකම් තිබ්බොත් සමා වෙන්න ඕනි. ෆෝන් එකකින් තමයි වීඩියෝ එක කරගත්තේ. අද ක්ලාස් එකේදීමයි කරගත්තේ අපි. ඉතින් මගේ ක්ලාස් එකේ ළමයිටත් ඔය ඔගේ ඉතුරු කොටස් බලා ගන්න ඕනේ කියලා හැමදාම මිස් දාන්න, දෙවෙනි කොටස දාන්න, තුන්වෙනි කොටස දාන්න කියලා මගෙන් ඉල්ලනවා. ඉතින් මම අද බොහොම අමාරුවෙන් ওই වීඩියෝ එක කරගත්තේ. වෙලා තියෙන හැම වෙලේකම මම දැන් වීඩියෝ දාන්න ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. ක්‍රොස්ஓවර් බ්ලවුස් එකේ ඉතුරු කොටස අපි ඊළඟ සතියේ මහාන කොටස ඔය රෙදි කෑල්ලම තමයි මහන්නේ. ඒකට මේ හැඩපටි කපන හැටි මම ඔයගලන්ට එදාට කියලා දෙන්නම්. මොකද ඒකට වෙන පාටකින් අපි රෙදි කෑල්ලක් ගමු. මේ පාටින් තේන්නේ බ්ලවුස් එකට ඇල්ලුවාට කැපිලා පේන්න නම් මේකට අපි වෙන තද පාටකින් පයිපින් එකක් අල්ලනවා. පයිපින් එක අපිට කඩෙන් ගන්නත් පුළුවන්, අපිට කපා ගන්නත් පුළුවන්. ඒක මම ඔයගලන්ට මහාන වෙලාවට කියලා දෙන්නම්. ඉතින් මගේ මේ වීඩියෝ එක ඔයගලන්ට පැහැදිලි නම් ඔබ කැමති නම් අනිත් අයටත් ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා මම ඉල්ලනවා. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක